අපි කතා කරන්න හදන්නේ ජපානයේ මැතිවරණය සනය තකයි අගමැතිනිය දින්න. ඉතින් ඒකත් එක්ක ගොඩක් අය මේ මට කතා කරන්න කියලා තිබ්බා මේකෙන් පස්සේ විදේශිකයන්ට මොන වගේ දෙයක් වෙයිද? ඒකට හේතුව තමයි මේ අගමැතිනියට කලින් තිබ්බ බලයට වඩා මේ සැරේ ඔන්න ආසන 300කටත් අධික සංඛ්‍යාවක් මේගොල්ලන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේකත් එක්ක විදේශිකයන් පිළිබඳව වෙන දේවල් වෙනස්කම් මොනවද කියලා අපි අද සාකච්ඡා කරමු සහ මේකේ අතුලාන්තයත් එක්ක ඔයාලා කොහොමද මේක මේ කිසිම බලපෑමක් වෙන්නේ නැතුව හරියට ජපානය ඇතුලේ ජීවත් වෙන්නේ සහ දියුණු වෙන්නේ කොහොමද? එතෙන්ට යන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. මුලින්ම කිව්වොත් ඇත්තටම දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ මේ විදේශිකයන් එලවන්න කියලා මේ සමහර අයගේ ඔළුවේ තියෙනවා. ඒකට හේතුව මේ නීති දාන එක. ඉතින් නීතිය කියන්නේ මෙහෙමයි. ඒ නීති ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැත්තම් දැන් මේගොල්ලෝ නීති විරෝධී දේවල්නේ කරන්න එපයි කියලා කියන්නේ. උදාහරණයක් විදිහට හරියට ටැක්ස් එක ගෙවන්න, ඉන්ෂුරන්ස් එක ගෙවන්න, ඊට පස්සේ පෙන්ෂන් ඒවා හරියට ගෙවන ඒවා ගෙවන්න. ඒක උදාහරණයක් විදිහට ඔන්න ඒ නීතියක්. හරි. ඉතින් ඒක තද කරලා දිනවා. ඒක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒක කොහොමත් ජපානයේ කලින් ඉඳන්ම තිබිච්ච මේ සමහර නීති මේ අවුරුදු ගාණක් සමහර ඒවා මේ නීති තිබ්බට ඒවා නිකන් අර ක්‍රියාත්මක වුනේ නැති ඒවා සමහර වෙලාවට එලවෙලව පස්සෙන් එලවෙලව මේ සමහරලා පන්නපු නැති ඒවා තිබ්බා. හැබැයි ඔය ප්‍රශ්නේ කාලෙක ඉඳන් උඩ දිව්වනේ. ඔයගොල්ලන්ට අපි කලින් කතා කරලා තියෙනවා මතක නැති අපි අර චීන ජනතාවගේ ප්‍රශ්න මේ ජපන් සමාජයේ දේශපාලකයෝ පෙන්වා දුන්න අර ඉඩම් ප්‍රශ්න ටැක්ස් ගෙවන්න නැතුව ඒ වගේ දේවල්. ඉතින් ඔන්න ඕවත් එක්ක මේක මේ පුපුරලා ගියා එක තැනක. විපක්ෂය ඇවිල්ලා ඒ ගැන චෝදනා කරන්න ගත්තා. ඕකත් එක්ක මේ විදේශිකයන් කියන මාතෘකාව ගොඩක් උඩට ආවා. මේ නිසා තමයි මේකට නීති රීති තිබිච්ච ඒවා වඩාත් බලාත්මක කරන්න සහ මේ වර්තමානයේ ආපු අගමැතිතුමිය විසින් විශේෂයෙන්ම මේ අලුත් ඒකට ඇමතිතුමියක් දාලා අර ක්‍රියාශීලී විදිහට මේ කලින් තිබිච්ච නීති රීති පවා නැවත හරි විදිහට ක්‍රියාත්මක වෙන විදිහට අලුතෙන් දාපු නීති වලට වඩා කලින් තිබිච්ච නීතිම ආයි බලාත්මක කරලා ගොඩක් වෙලාවට ඒවා නැවත ක්‍රියාත්මක වෙන්න ගත්තා. එතකොට මේ ඒක එකක්. හරි. තව ඒවයි තිබිච්ච අපි දන්නවා ලූප් හෝල්ස් ඔය හිල් තිබ්බනේ එහෙම මෙහෙන් රිංගලා යන තැන් ඒවයි ගොඩක් වෙලාවට ඒවා වැහෙන විදිහට සමහර ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඉතින් එතකොට මේ දැවා හරි විදිහට ටැක්ස් අරවා මේවා ටික ගෙවාගෙන හරි වීසකකින් ජපානයට ඇවිල්ලා ඔයා අවංකව කාටවත් කරදරයක් නැතුව හරි විදිහට ජපන් මිනිස්සුන්ටත් කරදරයක් නොවන විදිහට ඔයා ජීවත් වෙනවා නම් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. දැන් මේ සමහර අය හිතන් ඉන්නවා නිකන් මේ ජපන් මිනිස්සු ඇවිල්ලා ඔයාව අල්ලන් ගිහිල්ලා මේ ඵලයන් යන්න කියලා මෙහෙන් එලවයි කිය. එහෙම එකක් නැහැ. එතන එහෙම මතයක් හදාගෙන තියෙනවා මේ අර වෛරයක් එක්ක එහෙම ඕනේ නැහනේ. අපි හරි විදිහට ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ ඒකට ආණ්ඩුවට මේ මුකුත් බය වෙන්න දෙයක්වත් නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එතන ඒකයි. ඒක තමයි ඇත්ත කතන්දරේ නේ. හැබැයි ඉතින් ඔයා හරියට ඉන්න ඕනේ. එතනදී ඔයා වැරදි මොකක් කරුවා ගැතේ වැරදි තියෙනවා නම් අපි හිතමු ආ ඉන්ෂුරන්ස් එක ගෙවලා නැහැ. හරි මොකක් හරි තියෙනවායි කියලා. එහෙම වුණොත් එහෙම ඔයාට එතනදී ආණ්ඩුව කියන දේත් එක්ක සාමාන්‍යයෙන් ඔයාගේ අර නීති රීති පිළිබඳව ගැටලුවක් මතුවෙනවා නේ. ඒ වගේ දේවල්. අන්න ඒ නිසා ඔයා හරි විදිහට වැඩ ටික කරගෙන ගියොත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ආණ්ඩුවෙන් එළව බලෙන් ගිහිල්ලා මේ එළවල දාන්නේ නැහැ. හරි. ඒ නිසා ඒකට බය වෙන්න එපා. සමහර අය හිතන් ඉන්න මේ ආණ්ඩුවෙන් ඇවිල්ලා ඔයාව මේ එලවන්න ආපු ආණ්ඩුවක් තමයි මේ අගමැතිතුමිය කියලා. ඇත්තටම කිව්වොත් එහෙම මේ ආණ්ඩුවෙන් තවත් දැන් ඉස්සරහට 2028 SSW වගේ වීසා වලින් මේ 2028 වෙනකොට ගොඩාක් රැකියාවන් වලට පිරිසක් අවශ්‍යයි කියලා තවත් ඒක මේ ඒගොල්ලෝ තීරණ අරගෙන තියෙනවා. හරි. ඉතින් අර විපක්ෂයට වඩා මේගොල්ලොම ඉන්න එක සමහරක් විට හොඳ වෙන්න පුළුවන්. සමහරකට විපක්ෂය වගේ ආවනම් අර ඒගොල්ලෝ සමහරලාවට එයාලගේ මත තිබ්බනේ මේ විදේශිකයෝ සියල්ල නිකන් නරකයි වගේ හිටපු සමහර කියපු කට්ටියත් හිටියා. ඒකත් එක්ක බැලුවහම දැන් අර අපි කියන්නේ මේ නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි කියලාන්නේ එහෙම. ඒ නිසා මේගොල්ලෝ සමහරක් විට මේ දෙන අවස්ථා ටිකක් වෙන කෙනෙක් ආව නම් නැති වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා සමහරක් විට මේගොල්ලෝ ඉන්න එක හොඳක් වෙන්න පුළුවන්. මොකද හේතුව මේගොල්ලෝ තමයි මේ පාලක පක්ෂයේ කාලයක් තිස්සේම අපි දන්නවා අබෙසන් ඔයගොල්ලෝ දන්න අබේ අගමැතිතුමාගේ කාලේ ඉඳන්ම මේ පක්ෂය එතුමාගේ පක්ෂය. ඉතින් මේකේ විදේශික විරෝධී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙලා නැහැ කවදාවත්. මේගොල්ලෝ කිව්ව හැමතිස්සෙම මේ ගොඩක් වෙලාවට ජපානයට ඉස්සරහට යන්න විදේශිකයෝ ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ අබේ අගමැතිතුමා ඉන්න කාලේ සෑහෙන්න විදේශිකයන්ට අවස්ථා දුන්නා. ඔය 2021 SSW වීසා එක එතුමාගේ ක්‍රියාන්විතයක්. එතුමා තමයි ඒක ආරම්භ කරලා ඔය ඉස්සර තිබ්බේ හරි වර්ක් වීසා එකක්වත් හරියට තිබුණේ නැහැ නේ ජපානට යන්න. ඒ එතුමා තමයි ඒ ක්‍රියාමාර්ග අරගෙන
කෙලින්ම විදේශ රටවල් වලින් වර්ක් වීසා එකකට හරි විදිහට එන ක්‍රමවේදයක් හදලා ඒ පිළියම් ඔක්කොම යෙදුවේ. එතකොට මේ ඒ පක්ෂෙම තමයි තාම තියෙන්නේ. එතකොට ඒ පක්ෂයක් විදිහට එයාලගේ ප්‍රතිපත්තිවල කිසිම වෙනසක් වෙලා නැහැ. හැබැයි අර විදේශික ප්‍රශ්නේදී ඒගොල්ලෝ කියන්නේ මේ වැරදි වැඩ කරන විදේශිකයන්ව ඒගොල්ලොම මෙල්ල කරන්න ඕනේ. සහ ඒ ජපානයේ ආචාර ධර්ම වලට නීති රීති වලට අවනත නොවන කට්ටිය අවශ්‍ය නැහැ කියන එක. සහ ඒවට අවනත වෙන විදේශිකයන් සමග ජපන් සමාජයේ ජනතාව මුසු කරන්න ඕනේ. කියන්නේ එකට මේ සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ නේද? ඒක ඒ විදිහට තමයි දැනට ජපානයේ අගමැතිතුමිය සහ මේ විදේශ ඇමතිතුමිය කිමියොනදා ඒ දෙන්න කියන්නෙත් ඒක හරි විදිහට ජපන් සමාජයත් එක්ක එක්කව වෙලා මුහු වෙලා ජීවත් වෙන සමාජයක් හදන්න තමයි ඒගොල්ලන්ට ඕනි කියලා. එතෙන්දී අර සමාජ ඝට්ටනය කියන්නේ ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම දැන් ජපන් සමාජය කියලා කියන්නේ හරිම අමුතු සමාජයක්. ඒ කියන්නේ ඒ රටේ විදිහක් තියෙනවානේ. එක එක රටවල් වලට ආවේනික ලක්ෂණ තියෙනවානේ. ඒතකොට දැන් ජපානයට ආවේනික ලක්ෂණ තමයි මේ ජපන් මිනිස්සු ගොඩක් අය හරියට අර නිශ්ශබ්දව ජීවත් වෙන බහුතරයක් අය. මම කියන්නේ මේ 100%ක් හැමෝම එහෙමයි කියලා. සමහර දැන් කෙනෙක් කියයි මම දැකලා තියෙනවා මේ ජපන්නු කෑ ගහන. ඕව එහෙම ඉන්න ඕන්තරම් කෑ ගහන ජපන් මිනිස්සු ඕන්තරම් ඉන්නවා. සමහර විකාර විදිහට හැසිරෙන ජපන් මිනිස්සු ඕන්තරම් ඉන්නවා. ඒක ඕනම සමාජයක එහෙමයි. මම කියන්නේ සමස්තයක් වශයෙන් ජපන් අය ගොඩක් වෙලාවට නිශ්ශබ්දව ඉන්න කැමතියි. එතකොට ඔය දැන් ගොඩක් වෙලාවට විදේශිකයෝ ආවම දුම්රිය ඇතුලේ කෑ ගහනවා, සින්දු කියන්න යනවා, නටන්න යනවා. ඊට පස්සේ ඒ දොරවල් අවහිර වෙන විදිහට බඩු දානවා අරකයි මේකයි ඔය වගේ ප්‍රශ්න තිබ්බා. එතකොට ඒ වගේම තමයි ජපන් මිනිස්සුන්ට දැන් කුණු දානකොට වුණත් සමහර වෙලාවට දැන් වැරදි විදිහට කුණු දාන විදේශිකයෝ විතරක් නෙමෙයි ජපන් අයත් ඉන්නවා. ඒක අනිවාර්යෙන්ම එහෙමයි. හැබැයි මේ ගොඩක් වෙලාවට විදේශිකයන්ගේ ඒක හයිලයිට් වෙනවා වැඩි. මොකද හේතුව දැන් ජපන් කෙනෙක් වැරද්දක් කරනවට වඩා විදේශිකයෙක් වැරද්දක් කරාම අර ඇස් ටික යනවා. ටක් ගහලා මෙන්න විදේශිකයා තමයි ඔක්කොම ඒ වගේ අර කැපිලා පේන ගතිය නිසා. ඒ කැපිලා පේන නිසා ගොඩක් වෙලාවට දැන් අර දැන් හිතන්නකෝ මේ අපි දැන් ලංකාවේදී උනත් මොකක් හරි පොඩි මොකක් හරි කරපු ගමන් අර ඉස්සර කාලයක් තිබ්බේ මේ ගොඩක් වෙලාවට මොකක් හරි ජන කොටසක් අල්ලගෙන ඒ කොටසට චෝදනා කරන්නේ. හරි ඒ වගේ කතන්දරයක් අර වෙනවා. ඉතින් ඒක අර සාමාන්‍යයෙන් අර කැපිලා පේන නිසා විශේෂයෙන් විදේශිකයෝ විදිහට මේ එහෙම ජීවත් වෙද්දී ජපානයේ කැපිලා පේනවානේ. දැන් විශේෂයෙන්ම ලංකාව දකුණු ආසියාතික රටවල අපේ හැමේ පාට ඇෆ්‍රිකන්ලා නම් එයාලගේ හැමේ පාට සුදු ජාතිකයෝ වුණත් එයාලගේ හැමේ පාටත් එක්ක එයාලව විශේෂයෙන් පේනවා. ඒකත් එක්ක වැරද්දක් කරොත් පොඩි වැරද්ද වුණත් අර කැපිලා පේනවා. හිතන්නවා ටින් එකක් හොයර ගිහිල්ලා වැරදි තැනක දානවා. එතකොට ඒක දකින්න කෙනා අන්න විදේශිකයා. එතකොට හයිලයිට් වෙනවා නේ. අන්න ඒ වගේ. ඉතින් අර ඒ වගේ තමන් අර ජපන් සමාජයේ තියෙන දේවලුත් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔයාලා ජපානෙට ජීවත් වෙන්න එනවා නම් අනිවාර්යයෙන්ම අවංක වෙන එක. ඒ කියන්නේ වැරද්දක් කරොත් ඒක ඇත්තටම පිළිගන්න පුරුදු වෙන්න. සහ මේ ජපන් අය ගොඩක් අකමැති බහුතරයක් අය මේ වැරද්ද කරලා ඒකට වැරද්ද පිළිගන්නේ නැතුව හේතු නිදහසට හේතු කාරණා කියනවා. මෙහෙම නිසා මේක වුණා. මම මෙහෙමයි අරකයි. ඒක නැතුව වැරද්දක් වුණා නම් ඔයාගේ අතින් මොකක් හරි ඔයාට වැරද්දක් වුණා කියලා ඔයා හදවතට එකඟව පිළිගන්නවා නම් සමාව ගන්න. හරි ඒක තමයි අර ජපානයේ ගොඩක් ගරු කරන්නේ. මොකද ඔයාගේ අතින් කාගේ අතිනුත් වැරදිනවා. ඒකට සමාව ගත්තේ නැත්නම් අන්න එතන තමයි ඔයා හරියන්නේ නැහැ ජපන් සමාජයට කියන එක. එයාලා ගොඩක් වෙලාවට ඔයාව පිළිකුල් කරනවා. ඒක කියන්නේ නැහැ නමුත් හදවතින් පිළිකුල් කරනවා. ඒකයි. ඒ නිසා ඒ වගේ දේවල් සහ ආචාර ධර්ම දැන් සමහර වෙලාවට ජපන් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදි තියෙනවානේ. දැන් සමහර වෙලාවට අපි හිතමු අපි ජපන් මිනිස්සු දැන් ජපන් මිනිස්සු සමහර අය කැමති නැහැ ගොඩක් වෙලාවට මේ අර හැමතිස්සෙම කතා කර හැමතිස්සෙම එල්ලි එහෙම සමහර අය කැමති නැහැ. ඔය අපි ගොඩක් ලංකාවේ ආසයින් හැමතිස්සෙම එකට ගුලි වෙලා කතා කරලා එකට ඉන්න. හැබැයි සමහර වෙලාවට ජපන් සමාජය ඔයගොල්ලෝ දැකලා ඇති ජපන් සමාජය අමුතුම සමාජයක්. ඒගොල්ලෝ අර මේ කාර්මිකකරණයත් එක්ක වෙනස් වෙලා. එයාලා තනියෙන් ඉන්න කැමති අය වැඩි පිරිසක් ඉන්නවා. දැන් රෙස්ටොරන්ට් එකකට ගියොත් එහෙම අපි ගොඩක් වෙන රටවල් වල අර මේ තනි සීට් වල ඉඳගෙන කන අය හරි අඩුවෙන් දකින්න. හැබැයි ජපානයේ එහෙම ඉන්නවා. ඒක ජපානයේ සාමාන්‍ය දෙයක්. හරි දැන් අර තනියෙන් ජීවත් වෙන තනියෙන් ගිහිල්ලා තනියෙන් වැඩ ටික ඒ වගේ දේවල්. ඉතින් එතකොට අර සමහරක් වෙලාවට හිතමු අපි ඔයාලට හම්බෙන් ජපන් මිනිස්සුන්ට හැමතිස්සම කතා කර අරගයි මේකයි කිකේ. යාගේ බලෙන් අර එල්ලි එහෙම වුණාම කැමති නෑ ගොඩක් වෙලාවට ජපන් අය. දැන් ආදරය කරද්දිත් එහෙමයි. සමහරක් වෙලාවට ජපන් අය ඉන්නවා මේ අර හැමතිස්සෙම දැන් කතා කරන්නේ මගේ යාළුවෝ එහෙම ඉන්නවා. ඒගොල්ලෝ ජපන් කට්ටිය. හැබැයි ඒගොල්ලෝ
මේ කොල්ලත් ජපන් කෙල්ලත් ජපන් හැබැයි අර හැමතිස්සෙම කතා කර කර අර නිකන් අපේ ගොඩක් වෙලාට කෑවද බිව්වද ටොයිලට් ගියාද අර අහවල් වැඩේ කරාද ඒ වගේ මට්ටමට එන මට්ටමට අපි හරි ළඟට කතා කරනවා ලංකාවේ. හැබැයි අර ගොල්ලොන්ගේ එහෙම අර මේ ටිකක් ඒක අඩුයි. මොකද හේතුව ඒක වෙලා තියෙන්නේ යාළගේ වැඩ ක්‍රමයක් එක්ක. මොකද රස්සාවල් අරවා මේව ඔක්කොම මැද්දේනේ. එතකොට මේ අර සමහර වෙලාවට කෙනෙක්ට වෙන් කරන කාලය අර රස්සාවත් එක්ක හැමදේටම බෙදිලා යන නිසා පොඩ්ඩක් ඒක බිසි වෙන නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ. ඒ සමාජ හැටි. දැන් එතකොට ඒකට අපිට බනින්න බෑ මේ සමාජ මේ වපෝ මෙහෙමයි කියලා. ඒක එයා ජපානයේ හැටිනේ. ඉතින් ඒ වෙනස් විදි. ඒ වගේම අපි දන්න ජපානය කියන්නේ ඊටම නිශ්ශබ්ද. දැන් ගෙදරක කෑ ගැහුවොත් අපි හිතමු ඔයාගේ ඇපාර්ට්මන්ට් එකේ ඔයා කෑ ගහනවා. එහා පැත්තේ මනුස්සයට ඒක කරදරයක් නම් එයා පොලිසියට කෝල් කරලා පොලිසියෙන් ගෙන්නනවා. එතකොට ඔයාට මොකද වෙන්නේ? පොලිසියෙන් ඇවිල්ලා ආයි එන කරදරයක් වෙනවා. ඊට පස්සේ ඔයා මේ අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක වෛර බැඳගෙන ඔන්නෝම ප්‍රශ්න රණ්ඩු ඇති වෙනවා නේ. ඉතින් මෙහෙ ඕන්නම් දැවන්නේ වගේ දැන් ඒවට සිස්ටම් හැම එකකටම සිස්ටම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය මම දැක පහුගිය කාලේ කවුරු හරි කියලා දෙනවා මේ කාර් එක කැඩුනොත් හදිසියට දැන් ලංකාවේදී නම් කවුරු හරි ටක් ගාලා හදලා දෙනවා. හැබැයි ජපානයේදී එහෙම කරන්න කවුරුත් නැහැ කියලා. හැබැයි ඇත්තටම ජපානයේ ඕන තරම් සිස්ටම් තියෙනවා මේ මාසෙකට මෙම්බර්ෂිප් එක අරගෙන රෙජිස්ටර් වුණාම ඔයාගේ කාර් එකේ පැච් එකක් ගියොත් ටක් ගාලා එක්ක බැටරිය මොන හරි වුණොත් ටක් ගාලා ඒගොල්ලෝ ඇවිල්ලා හදලා දෙන ඒ වගේ සර්විස් තියෙනවා. ඒ සිස්ටම්ස් දන්නේ නැති අය ඉන්නේ සමහර ලාවට. හැබැයි ජපාන අය දන්න මම කියන්නේ අපේ විදේශ රටවල් වලින් එන කට්ටිය මේ සිස්ටම්ස් දන්නේ නැහැ. එතකොට අර හිතන්නේ දැන් ඔන්න ලංකාවේ වගේ අර ගිහිල්ලා ටයර් කඩේකට එක්ක පාර යන මිනිස්සුන්ට අනේ මචං උදව්වක් කරපන් මෙහෙම ටයර් එක මේ වෙලා පොඩි තල්ලුවක් දාපන් එහෙම කියලා අර මිනිස්සුන්ට එක්කම එහෙම වෙනවා කියලා ඒ සිස්ටම් දන්නේ නැතිකම. ඇත්තටම ජපානයේ ඒවට සිස්ටම් තියෙනවා. ඒක මම උදාහරණයක් විදිහට විතරයි කිව්වේ. ඕන දෙයකට සිස්ටම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මොකක් හරි අපි හිතමුකෝ මොනවා හරි නිෂ්පාදනයක් ගන්න ඕන. දැන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඒ දේවල්. අපි හිතමු මොනවා හරි ඕනම දෙයක් අපිට හැම එකකටම එක එක සිස්ටම් වර්ග තියෙනවා. දැන් අපි හිතමු පාටියක් දාන්න ඕන නම් ඔයාගේ ගෙදර අපි හිතමු දැන් ජපානයේ ගොඩක් ගෙවල් විශේෂයෙන්ම දැන් අපි දන්නවනේ ජපානයට ආපු ගමන්ම ටිකක් අර ගණන් අඩුවට තියෙන ගෙවල් වල ඉන්නේ. ජපානයේ ගණන් අඩුවට තියෙන ගෙවල් වල තමයි බිත්ති තුනිම. එතකොට අර බිත්ති වල ලෑලිම තියෙන්නේ. තුනි බිත්ති ලෑලි වලින් හදපු ටක් ගාලා අර මේ සමහර කාට ආදෝ වාතයක් කැරියත් එහා පැත්තට ඇහෙන මට්ටමේ සමහර ගෙවල් තියෙනවා. එච්චරට බිත්ති තුනි. හරි ඔයා පොඩි කිවිසුමක් ගියත් එහා පැත්තට ඇහෙන මට්ටමේ ගෙවල් තියෙනවා. එතකොට අර ඔයා ගෙදර යාළුවෝ ටිකක් ඔයාගේ කාමරයක තියලා ලොකු සද්දයක් දාලා පාටියක් දානවා. එතකොට එහා පැත්තේ ඉන්න මිනිස්සු අපි තුමු ළමේ පාඩම් කරන්න වෙන්න පුළුවන් එක්කෝ ඒ මිනිස්සයා නිදා ගන්න වෙලාව වෙන්න පුළුවන්. එතකොට කරදරයක් නේද? අපි කාටවත් අපිට වෙනවට අපි කැමති නැහැ නේ. අපි නිදා ගන්න හදද්දි අපි හිතන්නේ කවුරු හරි කෑ ගහනවට අපි කැමති නැහැ නේද? එතකොට අපි ආස නැහැනේ අපිට කරදරයක් වෙනවට. ඒ වගේ තමයි. ඉතින් අපි තුමු ළමෙක් ඉන්න වෙන්න පුළුවන් පාඩම් කරනවා. හරි? ඒ වගේ. එතකොට මේ මිනිසුන්ට කරදරයක් වෙන නිසා. එතකොට දැන් ඔයාලට පාටියක් දාන්න ඕන නම් මෙහි ඕන තරම් සිස්ටම් තියෙනවා. දැන් ඔය කරාෝකේ රූම් එකකට ගියාම කට්ටිය එකතු වෙලා සල්ලි දැම්මහම හරිය අඩුවට ඒ වගේ රූම් එකක් ගත්ත ඕන තරම් පෙරලගෙන කෑ ගහන්න පුළුවන්. ආයි ඉතින් ඒක ඇතුලේ ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. කෑ ගහලා මේ ඕන සද්දයක් දාගන්න පුළුවන්. මොකද කවුරුත් එතන ප්‍රශ්නයක් නැහැ. මොකද කරාෝකේ රූම් වල ඕන තරම් කෑ ගහන්න තමයි හදලා තියෙන්නේ. මොකද සවුන්ඩ් ප්‍රූෆ් විදියට. හරි. ඉතින් ඒවයි ඔයගොල්ලන්ට ගිහිල්ලා සින්දු ඔයාලා කැමති සින්දු දාගෙන ඔයාලට නටලා පාටි දාලා ඒවයි ලොකු රූම්ස් තියෙනවා. ඕනනම් ලොකු පිරිසක් දාන්න පුළුවන් රූම්ස් තියෙනවා. පිළිවෙලට අර කාටවත් කරදරයක් නොවන විදිහට ඒ තැන්වල ගිහිල්ලා ඔයාලා ලස්සන්ට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේ ඒ උදාහරණ කිහිපයක් මම මේ කිව්වේ හැම එකටම සිස්ටම් තියෙනවා අර කාටවත් කරදරයක් නොවන විදිහටනේ. දැන් කුණු ටික දාන එක වුණත් ඒ සිස්ටම් එකට දැන් අපි ලංකාවේදී අපි සමහරක් වෙලාවට ඔක්කොම එක එකට දානවා අර ලේසියට නේද? හැබැයි දැන් ජපානයේ වෙන් කරන්න ඕන කෑන්ද අරවයි මේවයි ඊට පස්සේ දිරන කුණු වෙනම දිරන්නේ නැති කුණු ප්ලාස්ටික් පොලිතින් ඒ වගේ වෙනම ප්ලාස්ටික් බෝතල් වෙනම හරි ඔය වගේ දේවල් තියෙනවනේ. තෙල් දාන්න බෑ සිංක් එකට තෙල් වෙනම කවු කරලා දෙන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක ඉතින් අර තමන් ස්මාර්ට් විදිහට තීරණය කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම නම් තෙල් පාවිච්චි කරන එක අඩු කරලා තින් මොකද වෙන කරදරයක් තෙල් එකතු කරලා අර කෑන් වලට දදා ගිහින් දාන්න හරි වදයක්නේ. ඉතින් මම ගොඩක් වෙලාට ඔය බදින ඒවා හරි අඩු කරලා තියෙන්නේ. මොකද හේතුව මේ එන වාදයක්. ඒ වගේ Tamanට එක කරදරයක් නම් Taman දැනගන්න ඕනේ ස්මාර්ට් විදිහට මේ ඒක වෙනස් විදිහට වැඩ කරන්න නේ. ඒ වගේ. එතකොට මේ ඒ නීති වලට පටහැනිව යනවට වඩා Taman ඒකට ස්මාර්ට් විදිහට ක්‍රියා කරන එක. Tamanට ඒක ප්‍රශ්නයක් නොවන විදිහට Taman ඒක නීතියටත් අවනත වෙලා එතන ඔයාට ප්‍රශ්නිකුත් කරදරයකුත් නොවෙන ඔයා කැමති දැන් නම් ඔයාට ප්‍රශ්නිකුත් නොවෙන විදිහට ඔයා යන්න දැනගන්න ඕනේ. ඒකයි.
එතකොට මේ ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් නේ. හරි. ගොඩක් වෙලාවට ඉතින් මේ වගේ අපිට මේ හිතලා කල්පනා කරොත් ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් ජපාන් රජය කියන්නේ අන්න ඒ දේවල්. මම ඔයාලට මේ උදාහරණ ගොඩක් ගත්තේ නැතුව මේක පැහැදිලි කරන්න අමාරුයි. දැන් ඔයා හිතන්නකෝ ඔයා එන වීසා එක. අපි උදාහරණයක් විදිහට ඔයාට ඒ එන වීසා වර්ගය අනුවට කරන්න පුළුවන් දේවල් බැරි දේවල් තියෙනවා. එතකොට ඔයා ලොකු ගාණක් කාට හරි සල්ලි දීලා ඇවිල්ලා අපි හිතමු ඔයා එන වීසා එකෙන් ඔයාට වැඩ කරන්න තහනම්. එක්ක ඔයා එන වීසා කාණ්ඩය අනුව ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ඔයා දාපු ඒවත් එක්ක ඔයාට කරන්න පුළුවන් රස්සාවල් තියෙනවා කරන්න බැරි ඒවත් තියෙනවා. අපි හිතමු ඔයාට කවදා හරි දවසක ඒක ප්‍රශ්නයක් කළා වීසා එක නොදුන්නා. එතකොට ඔයා ගොඩක් වෙලාවට මම දැකලා තියෙන හිමුනාම ජපාන් රජයට ඉමිග්‍රේෂන් එකට අම්මා මුත්තා නැති වෙන්න මේ බනිනවා. ඉතින් එතන ඔයා දැනගන්න ඕනේ ඔයා වීසා එක ගනිද්දී මේ ඔයාට කොහොමද ඒ වීසා එක ලැබුණාම ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ රටකට යනකොට. නිකන් අපිට වීසා එකක් කියලා කියන්නේ කොල කෑල්ලක් නෙමෙයි. එක එක වීසා වර්ගවල ඔයාට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා කරන්න බැරි දේවලුත් තියෙනවා. එතකොට අපි ඔයා නිකන් ගියායි කියන්නකො ගියාම නෙමෙයි. ගියාට පස්සේ පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ ඔයා අපි හිතමු ආවා කියලා ජපානට. ආවට ඔයා ජපානයේ දිගට ජීවත් වෙන්න එපා. එතකොට ඔයා කොහොමද ජපානය ඇතුළේ ජීවත් වෙන්නේ? පැවැත්මක් වීසා අලුත් කරගෙන යන්න ඒ දේවල් තීරණය වෙනවා. එතකොට නීති රීති තියෙනවා හැම එකටම. හරි. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ වීසා එකෙන් ගියොත් මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මේ වීසා එකෙන් ගියොත් මෙහෙම කරන්න පුළුවන්. අර එක කරන්න බෑ. ඒ වගේ කරන්න බැරි දේවල්, පුළුවන් දේවල් තේරුම් අරගෙන හරි විදිහට කටයුතු කරොත් ඔයාට හොඳ දෙයක් එතෙන්දි කරගන්න පුළුවන් වෙනවා. ඒකයි. අන්න එතන ඔයා පරිස්සමින් වැඩ ටික කරන්න ඕනේ ඒ වගේ අවස්ථාවල් වල නේ. අන්න ඒකයි එතන තියෙන තවත් වැදගත් කමක් වෙන්නේ. හරි. ඕවගේ දේවල් නිසා දැන් තව කතන්දරයක් ඉස්සරහට වෙනස් වෙන දේවල් ගැන මම කියවනේ. ගොඩක් වෙලාවට මේ අපේ ඉන්නවා ඉතින් පොලු තියෙන කට්ටිය. අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් වල සහ මේ ෆෝන් බිල් ගොඩක් වෙලාවට ගෙවන්න නැතුව තිබිලා අමතක වෙලා හරි. ඒවා ගොඩක් කල් තියන්න එපා. පුළුවන් නම් ගෙවන්න. ඉස්සරහට මේ සාකච්ඡා කරගෙන දැන් ගොඩක් ඒවායි ওই ක්‍රෙඩිට් කාඩ් පොලු සහ මේ ගොඩක් වෙලාවට එක එක වරගෙන ගෙවන්න නැතුව පැනලා යන විදේශිකයෝ ඔය වගේ දේවල් ගැන ගොඩක් සාකච්ඡා වෙලා තියෙනවා. එහෙම වුණොත් ඉස්සරහට ගොඩක් දුරට විශ්වාස කරනවා මේ හැම දෙයක්ම එකට පද්ධතියක් විදිහට කනෙක්ට් කරයි කියලා. බ්ලැක් ලිස්ට් එක කනෙක්ට් කරොත් එහෙම ආයෙත් පස්සේ කිව්වොත් කොහමද ඔයාගේ බ්ලැක් ලිස්ට් එකේ තියෙන ඒවා ඔක්කොම ගෙවලා ඉන්න වීසා දෙන්න කියලා. ඒ නිසා පොලු තියන්න යන්න එපා. අර එහෙම මෙහෙම ඔයාට කියයි. ඔයා ජපානයේ දිගටම ජීවත් වෙන්න ඉන්න කෙනෙක් නම් විශේෂයෙන් මතක තියාගන්න මේ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද හේතුව ඔයාට මේ ප්‍රශ්නයක් එනවා. ආයි මොකද හේතුව ඔයාගේ ඩීටේල්ස් හැම එකක්ම තියෙනවා. my number card ඊට පස්සේ බ්ලැක් ලිස්ට් එකේ හැම දෙයකම ඔයාගේ ඔක්කොම පද්ධතිය ඇතුළේ තියෙනවා. මොකද අර ලංකාව වගේ නෙමෙයි මෙහි හැම දෙයක්ම සටහන් වෙලා තියෙන නිසා පරිස්සමින් ලංකාවෙත් සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේ ඊට වඩා දෙගුණයක් තුන්ගුණයක් දියුණු සිස්ටම් එකක් ජපානයේ තියෙන නිසා ඒ වගේ දේවල් කරන්නකොට පරිස්සමින් මොකද හේතුව අහුවෙන්න පුළුවන් සහ ඔයා ජපානයේ දිගට ඉන්නකොට කවදා හරි දවසක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට PR එකකට වාට අපි හිතමු සිටිසන්ෂිප් එකකට එහෙම යනකොට වුණත් ඒව ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නොගෙව හිටියොත් නේ. ඒ දේවල් හරියට ගෙවිලා තියාගන්න එක හොඳයි. මොකද ඉතින් එහෙම නොවුනොත් ඔයාට ප්‍රශ්නයක් වෙනවා. ඒකයි. ඉතින් අන්න ඒවා. ඊළඟට ස්ටුඩන්ට් වීසා ගැන කතා කරානේ. ස්ටුඩන්ට් වීසා වලදී අර නීති රීති කිහිපයක් තියෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් වීසා වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා සාකච්ඡා කරනවා. ඇත්තටම ස්ටුඩන්ට් වීසා කියලා කියන්නේ මේ අර සල්ලි හම්බ කරන්න හදපු වීසා එකක් නෙවෙයිනේ අරමුණ. ඉතින් ඉස්සර කාලේ ඉඳන් ගොඩක් හැබැයි මේක අර ළමයින්ගේ තියෙන දැන් දුප්පත්කම නිසා කොහොම හරි ඇවිල්ලා අර මහන්සිලා පාර්ට් ටයිම් දෙක තුන කරලා එහෙම සල්ලි හම්බ කරන ළමයි හිටියනේ. අර අතට සල්ලි දෙන්න හම්බ වෙන. ඒ වගේ ජොබ් කරලා. හැබැයි මේවා ඉතින් අර ගොඩක් වෙලාවට මේ දැන් ජපන් නීතියට අනුව පටහැනි දේවල්. මොකද එයාලා කියනවා සතියට පැය 28යි වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට කොහොම හරි දැන් ඉස්සරහට නීති රීති වලින් ඒක වළක්වන්න තමයි හදන්නේ. ඒ නිසා තමයි අපි කලින් කියපු නීති නේද? නීතිය දන්නේ නැති කට්ටිය මේ වීඩියෝ එක බලන්න channel එකේ ඇති. ස්ටුඩන්ට් වලට යන අලුත් නීති ඒව ගැන අපි කරානේ කලින්. හරි. ඉතින් ඒක මම මේකෙදි කියලා වෙලාව දිග්ගසන්නේ. අන්න ඒ වගේ නීති රීති එනවා. ඒ නිසා සහ මේ ඒ නීති රීති බලාත්මක කරලා තියෙන නිසා කලින් තිබ්බ නීතිම තමයි පැය 28 ඒවා. ඒ වගේ දේවල් බලාත්මක වෙන නිසා සහ මේ ඉස්සරහට ගොඩක් වෙලාවට අර ඒකෙන් ඇවිල්ලා දැන් ඒකේ අරමුණ අවභාවිතා කරනවා නේ. ඒ කියන්නේ අපි හිතමු ස්ටුඩන්ට් ඇවිල්ලා ඉගෙන ගන්න නැතුව කට්ටි පැනලා ඉස්කෝලේ දැන් ඔය ඇටෙන්ඩන්ස් පැමිණීම නැති වුනහම ටක් ගාලා ගොඩක් අයට වීසා මේ ඉස්කෝලෙන් අයින් කරලා වීසා රිජෙක්ට් වෙනවා. ඒ වගේ දේවල්. සහ මේ ෆීස් එක හරියට ගෙවුවේ නැත්තම් මෙහි අර මම ඕගොල්ලන්ට හැමතිස්සෙම කියනවා වගේ හැම දෙයකටම උඩින් නීතිය තියෙන්නේ. එතකොට අවස්ථා දෙකක් තුනක් දෙයි කතා කරාම අනේ මේ ෆීස් ගෙවන්න බරක් වෙනවා කියලා. හැබැයි තුන්වෙනි අවස්ථාව හතරවෙනි අවස්ථාව වෙනකොට දෙන්නේ නැහැ. අනේ පව් එහෙම කරන්න එපායි කියලා එහෙම කියන්න බෑ. මෙහි අර නීතිය නම් නීතියම තමයි. කිව්වොත් කිව්වා ආයි.
පොරොන්දු මේ දවසනකට ගෙවුවේ නැත්තම් එච්චරයි ඕව අයින් කරනවා. අර දැන් අපේ සමහරව හිතනවා මේ එහෙම කිව්වට කරන එකක් නෑ. ඉතින් ඔය chance එකක් දෙයි. එහෙම හිතනවනේ. හැබැයි ජපන් මිනිස්සුන්ගෙන් අන්න ඒක කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කිව්වට කරන එකක් නෑ. මේ ඇත්තටම chance එකක් දෙයි. ඉතින් එහෙම හිතන්න එපා. ජපන් මිනිස්සු කිව්වොත් කරනවම තමයි. ඒ කියන්නේ ඔයාව ඉස්කෝලෙන් අයින් කරනවා කියලා කිව්වොත් අයින් කරනවා. ඔයාට එදාම මේ ලියුම දාලා ඉස්කෝලවලින් එහෙම අයින් කරපු ළමයි ගොඩක් මට කතා කරා. හේතු ගොඩක් අයට තිබ්බේ පැමිණීම නැතිකම සහ මේ අනිත් එක ෆීස් ගෙවන්න බැරිකම මත. ඉතින් එතෙන්දී මොකද ඔයාට එතෙන්දී නිදහසට කාරණා කියන්න බෑ. ඔයා සල්ලි පෙන්නලානේ යන්නේ ස්ටුඩන්ට් වීසා වගේ එකකදී. අර අම්මට තාත්තට ලොකු සල්ලියක් තියෙනවා, ලොකු වතුයායක් තියෙනවා, අපිට ලොකු කම්පැනියක් තියෙනවා. ඒවා පෙන්නලානේ යන්නේ. එතකොට අනේ දැන් ගෙවන්න බෑයි කියලා අර කියවුවාම ඒක එතකොට බොරුවක් කියලා හිතනවා. සහ මේ පිළිගන්නේ නැහැ. ඒකයි. එතෙන් ඒක ඔයාට කිසිම නිදහසට කාරණාවක් කියන්න බැරි මට්ටමට පත් වෙනවා. විශේෂ හේතුවක් තිබ්බොත් මොන හරි කියන්න පුළුවන්. හැබැයි ඒ වුණත් ඒක දෙසරයක් එක සැරයක් දෙසරයක් වගේ කල් දාගනි. හැබැයි ඉතින් ගෙවන්නම වෙනවා. ඒ වගේ. ඉතින් එන්නේ ඒකයි තියෙන ප්‍රශ්න. ඉතින් ඒ නීති රීති දැන් තද කරලා තියෙන්නේ අර එයාලගේ සිස්ටම් එක ඇතුලේ තියාගන්න කැමති කට්ටියව ඒගොල්ලෝ තියාගන්නවා. ඒ කියන්නේ ඒ නීති රීති රකින්න සහ ඒ සමාජයට අනුකූලව ජීවත් වෙන අයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අර පොඩි හරි ඔයාගේ අතින් වැරද්දක් වුණොත්, මිස්ටේක් එකක් වුණොත් ඒවට එහාට මේ ඔයාට කටයුතු කරන්න වෙනවා කියන එක තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාට කියන්නේ. එතකොට අර ප්‍රශ්න වෙනවා. දැන් ඔය ඉඩම් ප්‍රශ්නෙත් ඒ වගේ ඉඩම් ගොඩක් වෙලාට අර අවභාවිතා කරනවා කියලා කතන්දරයක් ආවනේ. ඒකත් එක්ක ඔය විපක්ෂ චෝදනා කරා මේ වෙනත් රටවල්ලා ඉඩම් අරගෙන. ඒක නම් ගොඩක්ම අර චීන ගැන තමයි විපක්ෂ මන්ත්‍රීවරු කිව්වේ. කොහොම නමුත් ඉතින් එතෙන්දී ඉඩම් අරගෙන ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒවා ගැන අධීක්ෂණය කරනවා. ඉතින් ඉස්සරහට ඉඩම් ගනිද්දී ඒ වගේ දේවල් අධීක්ෂණය වෙනවා. ඉතින් ඒක කොහොමත් සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ගේ පැත්තෙන් බැලුවම සාධාරණ වෙන්න පුළුවන්. මොකද අපි වුණත් දැන් අපේ රටේ ඉඩම් වෙන රටක කෙනෙක් ඇවිල්ලා දැන් හිතන්න අපේ රටේ ඉඩම් අපි නොවෙන ජපන් මිනිස්සු ටිකක් ඇවිල්ලා අපේ රටේ ඔක්කොම ඉඩම් ටික දැහැ ගන්නවා කියලා හිතන්නකෝ. අපිට නෑ ඉඩම්. ජපන් මිනිස්සු ඇවිල්ලා අපේ ඉඩම් ටික අරගෙන කුලියට දෙනවා. එක්කෝ මොන හරි ඒ වගේ රෙන්ට් එකට අරගෙන එක ඒවා හදලා එතකොට එයාලා ජපානයේ ඉඳගෙන අපේ ඉඩම් ටික පාවිච්චි කරනවා. අපේ ලංකාවේ මිනිස්සු විදිහට අපි ඒකට කැමතිද? නෑනේ නේද? දැන් අර පහුගිය කාලේ ඔයගොල්ලෝ දැක්කනේ පෝට් සිටි අරවයි මේවයි දෙක අයිති වෙන රටකට කියලා ලොකු ප්‍රශ්න ආවනේ. ඒ වගේ තමයි. ඉතින් ඒක අර ඒ රටේ මිනිස්සුන්ට දැනෙනවා වැඩි. එහෙම වුණාම නේ. එතනදී පොඩි ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ කාරණාවලදී කොහොම වුණත් ඒගොල්ලෝ මේ විදේශිකයෝ ඕනේ නැහැ කියන එකක් නෙමෙයි කියන්නේ. විදේශිකයෝ හරියට නීති රීති ජපාන් සමාජයට අනුගත වෙලා ජපානය ඇතුලේ ඉන්න ඕනේ ඒගොල්ලොත් එක්ක කියන එක. එකට යන්න ඕනේ. හැබැයි අර ඒගොල්ලන්ට අනුගත වෙන්න ඕනේ. ඒ සමාජයට යාළට හරි විදියට යාළත් එක්ක ඉන්න ඕනේ. සහ මේ නීති රීති ආචාර ධර්ම රැකගෙන එකට යන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඉතින් එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. ඒවා තමයි සහ ඉස්සරහට දැන් මේ මොකද තවත් දෙයක් වෙලා තියෙනවා ඊළඟට වීසා ගාස්තු අලුත් වෙන එක. ඉතින් තුන්ගුණයක් ගොඩක් ලොකු ප්‍රමාණයකින් මේ වීසා ගාස්තු වැඩි වෙනවා ඉස්සරහට. එතකොට ඉස්සර නම් සාමාන්‍යයෙන් යෙන් 4000න් කරගන්න පුළුවන් වැඩේ ඉස්සරහට ගොඩාක් මුදලක් වැය වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් සවිස්තරාත්මකව කතා කරමු. කොච්චර මුදලක් වීසා ඉස්සරහට රිනියු කරද්දී අලුත් කරද්දී වලට වැය කරන්න සිද්ධ වෙනවද? ඒක වීසා වලට වෙනස්. ඉතින් එහෙම වුණාම ඒකෙදිත් ලොකු මුදලක් වැය කරන්න වෙයි. ඉතින් ඒ දේවල් නම් වෙනස් වෙන්නේ ගොඩක් වෙලාවට ජපානය කියලා තියෙන්නේ වෙනත් රටවල් වලට යුරෝපා රටවල් වලට එහෙම සාපේක්ෂව වැඩි කරනවා කියලා. දැන් කොහොමත් ජපානයේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්ක ජපානයේ පොඩි ආර්ථික පසුබෑමක් තිබ්බනේ. ඒකත් එක්ක අපි දන්න ජපානයේ මේ වැඩිහිටි ජනගහනය වැඩිවීමත් එක්ක ආර්ථිකමය පොඩි පසුබෑමක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේගොල්ලන්ට දැන් ආර්ථිකමය වශයෙන් උත් එක දේවල් වලින් දැන් බඩු මිල ගත්තත් ටිකක් වැඩි වෙලා තියෙනවා නේද? ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් කව කරගෙන යනවා අර මේ එයාලගේ ආදායම. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ඉතින් කොහේ වුණත් දැන් ජීවන වියදම මොන රටෙත් වැඩි වෙගෙන යනවානේ. හරි. ඉතින් ඒ දේවලුත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අර ඉස්සරට වඩා ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. හැබැයි ජපානයට එන්න නිකන් අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ නැහැ. මේ රජෙන් ආවිල්ලා වාහනේ කුදලගෙන ගිහිල්ලා එළවලදායි කියලා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි අර හරි විදියට ඉන්න එක සහ හරි වීසා එකකින් නීත්‍යානුකූල දේවල් කරලා ඉන්න එක. පුළුවන් තරම් වැරදි නොකර ඉන්න හේතුව මේ ඉස්සරහට වැරදි කරන්න ඒවට අලුත් නීති එනවා. දැන් ඔය පහුගිය කාලේ තිබිච්ච වැරදි වලට ඒවට අනුකූලව මේගොල්ලෝ
එක එක මේ ඔය කොමිටි වගේ දාලා ඒවට ඒවා බලක්වන්න මොනවද කරන්න පුළුවන් කියලා නීති. දැන් ඔය ස්ටුඩන්ට් වීසා ඉස්කෝලේ වල ලැබිලා ළමයි නිදා ගන්න වැඩි අරකයි මේක කියලා ඔය ඒකට දැන් ඔන්න නීති හඳුන්වා දීලා ඒ අලුත් ඒවා හදාන්න යනවා. එතකොට ඉස්සරහට ඕගොල්ලොම මේ එක එක දේවල් කරන විදිහට තමයි මේ අලුත් නීති එන්නේ. හරි. එතකොට අපි හිතමු මොකක් හරි අලුත් මොකක් හරි වැරද්දක් පටන් ගත්තා කියලා ඒකට හරියන්නේ ඒක වළක්වන්න නීතියක් එනවා. ඒ වගේ කතන්දරයක්. ඉතින් ඒ නිසා වැරදි වැඩ කරන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න බලන්න. එතකොට කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ෂේප් එකේ. එයාලට ප්‍රශ්නකුත් නැහැ අපිට ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා දිගටම මේ විදිහට වැඩේ කරගෙන යන්න කියලා මම ඔයාලට කියනවා. එහෙම වුණොත් ඔයාලට ප්‍රශ්නකුත් නැහැ. ජීවිතේ සාර්ථකව මේක ඇතුලේ දෙයක් කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් ඕක තමයි විස්තරේ. ඔයාලගේ අදහසත් ඉතින් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අර හැමදාම කියනා වගේ මේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේක තමයි පරණම channel එක. ගොඩක් කල් ඉඳන් අපි ජපානය ගැන ඔයගොල්ලෝව දැනුවත් කරා. දැන් නම් ගොඩක් එක channel තියෙනවා. හැබැයි එයාලත් ඉන්නෝනේ අපිත් ඉන්නවා. ඉතින් අපේ channel එකත් subscribe කරලා තියාගන්න. මේ ජපානය ගැන ඇත්ත තොරතුරු සියල්ල දැනගන්න සහ මේ ඉක්මනින්ම නිවස් ඕන එකක් අපි කතා කරමු. අපේ Facebook පැත්තෙත් join වෙලා ඉන්න. Facebook එකේ අපිට ටග් ගාලා updates දෙන්න පුළුවන් නිසා. එහෙමනම් ඉතින් අදත් ගිහිල්ලා එන්නම්. ඉස්සරහට තවත් ඒ වගේම ඕනේ වීඩියෝස් තියෙනවා නම් ඉතින් ඔයාලා ඉල්ලන්න යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ගිහින් එන්නම්.